මේ තියෙන්නේ ආපහු විස්තර කරලා ඔයාලා ජපානයේ ඉඳන් කොරියාවට විසිට් වීසා එකක් යන්න හිතන් ඉන්නවා නම් සූදානම් කරගන්න ඕන ඩොකියුමන්ට්ස් පැහැදිලිව විස්තර කරලා. පළවෙනි එක තමයි ඔයාලගේ પાස්පෝර්ට් එක. પાස්පෝර්ට් එකේ වැලිඩිටි එක මාස 6කට වඩා තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි වීසා ඇප්ලිකේෂන් ෆෝම් එක. හරියට ෆිල් කරලා තියෙන්න ඕනේ. වැරදි තියෙන්න බෑ. නිවැරදි තොරතුරු, නිවැරදි ස්පෙලිංස්, නිවැරදි විදියට ෆිල් කරලා තියෙන්න ඕනේ. අංක 3 පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකක්. හැබැයි ඒ ෆොටෝ එක කලර් වෙන්න ඕනේ, black and white වෙන්න බෑ. ඇප්ලිකේෂන් ෆෝම් එකට ඇටච් කරන්න ඕනේ ඒ ෆොටෝ එක. අංක 4 රෙසිඩන්ට් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එකක්. ඒ කියන්නේ ජූමින් හියෝ එකක්. මම දාලා තියෙනවා වීඩියෝ එකක් කන්වීනියන්ස් ස්ටෝර් එකකින් කොම්බිනි එකකින් ජූමින් හියෝ එක ගන්න විදිය. ඒකත් බලන්න. එහෙම නැත්නම් ඔයාලට ෂියක් ෂෝ එකට ගිහිල්ලා ජූමින් හියෝ එකක් ගන්න පුළුවන්. මේ දෙකෙන්ම ගන්නකොට වැදගත් වෙන දේ තමයි හැම ඉන්ෆෝමේෂන් එකක්ම ඇතුළත් ජූමින් හියෝ එකක් වෙන්න ඕනේ. මොකද ඔයාලා කොම්බිනියෙන් ඇප්ලයි කරනවා නම් ඒකේ ඔයාලට පේනවා නැෂි කියලා තියෙනවා සෙක්ෂන්ස් කීපයක්. ඒ නැෂි නැතුව ඒ හැම එකක්ම අරි වෙන්න ඕනේ. ෆෝම් එක ෂියක් ෂෝ එකෙන් ගන්නවා නම් ෂියක් ෂෝ එකේ ෆිල් කරන තියෙන එකෙත් ඔක්කොම ඉන්ෆෝමේෂන් ෆැමිලි ඩීටේල්ස් ඇතුළුව ඔක්කොම ඉන්ෆෝමේෂන් තියෙන ජූමින් හියෝ එකක් ගන්න ඕනේ. හැබැයි මයි නම්බර් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නැති ජූමින් හියෝ එකක් ගන්න පුළුවන්. ඊළඟ අංක 5 තමයි ඔයාලගේ රෙසිඩන්ස් කාඩ් එකේ ඉස්සරහා පැත්තයි පිටිපස්ස පැත්තයි දෙකම මේ හැම ඩොකියුමන්ට් එකක්ම ඔරිජිනල් කොපීස් වෙන්න ඕනේ. ඊට අමතරව මේ හැම එකක්ම ඔයාලා වීසා එක දාන දවස් ඉඳන් මාස 3ක් ඇතුළත ඉෂුව කරපුවා වෙන්න ඕනේ. ඒ වගේම මේවා ජපනීස්, ඉංග්‍රීසි හෝ කොරියන් භාෂාවෙන් තියෙන්න ඕන. සිංහල භාෂාවෙන් තියෙන්න බෑ. මීට අමතරව ඔයාලට අමතර ඩොකියුමන්ට්ස් විදියට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔයාලගේ සයිස් එක ෂෝමේ ෂෝ එක, එහෙම නැත්නම් ඔයාලගේ සන්දක ෂෝමේ ෂෝ එක, ඊට ඒ වගේම ඔයාලගේ හොටෙල් ඩීටේල්ස්, ඔයාලගේ ෆ්ලයිට් ඩීටේල්ස්, ඩමි ටිකට් එකක් හරි තියෙනවා නම් දාන්න පුළුවන්. ඊට අමතරව ලංකාවේ අය ඇප්ලයි කරනවා නම් තව පොඩි විස්තර ටිකක් තියෙනවා දැනගන්න. මෙන්න මේක මතක තියාගන්න. රටවල් 35න් එකක තමයි අපිත් ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඒක නිසා ලංකාවේ પાස්පෝර්ට් තියෙන අය ඇප්ලයි කරනවා නම් එයාලට අවුරුදු 2කට වඩා ජපානයේ ඉඳලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් PR තියෙන්න ඕනේ. නමුත් අවුරුදු 2කට වඩා ජපානයේ ඉඳලා තියෙන්න ඕනේ නැහැ. ඔයාලා අවුරුදු 4 දයකක එක ස්ටුඩන්ට් කෙනෙක් නම් දැනට. නමුත් මේකේ අන්තිමට කියනවා මේ මොනවා තිබ්බත් ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන් වුණාට අනිවාර්යෙන් අප්‍රූව් වෙනවා කියලා මෙයාලා ප්‍රොමිස් වෙන්නේ නැහැ. ඇප්ලයි කරලා බලන්න පුළුවන් කියන එකයි කියන්නේ. ඒක නිසා වීසා එක එන්න හෝ වීසා එකේ රිසල්ට් එක තීරණය කරන්න සති 1ක් 3ක් අතර යනවා. ඒක නිසා කාලේ තියලා ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන කියලා තිනවා ඔයාලට ඔයාලගේ ෆ්ලයිට් ටිකට් සහ හොටෙල් එකේ කන්ෆර්මේෂන් ලෙටර්ස් සූදානම් කරන්න කියලා. ඒකත් අමතක කරන්න එපා. දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න.